චීනයේ පිහිටලා තියෙන හරි අමුතු මූවි තියේටර් එකක් ගැන තමයි අද මම ඔයාලට කියන්න හදන්නේ. මේ වීඩියෝ එක බලන ඔයත් ලංකාවේ කොහේ හරි ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා ලස්සන ෆිල්ම් එකක් අනිවාර්යයෙන්ම බලලා ඇති. හිතන්න ඔයා ඒ බලපු ෆිල්ම් හෝල් එකේ 5D හරි 6D හරි තාක්ෂණයක් තියෙනවා නම් ඒක මොන වගේ අලුත් අත්දැකීමක් වෙයිද කියලා. අද මම කතා කරන්නේ අන්නේ තාක්ෂණයත් සමග ෆිල්ම් පෙන්නන චීනයේ තියෙන අමුතු ෆිල්ම් හෝල් ගැන. චීනය කියලා කියන්නේ දවසින් දවස අලුත් දේවල් හොයාගන්න ජාතියක්නේ. ඔවුන් මේ වෙදි 3D තාක්ෂණයත් අභිබවා ගිහිල්ලා හොයාගෙන තියෙනවා සජීවී දසුන් වගේම ෆිල්ම් පෙන්වන්න පුළුවන් තාක්ෂණයක්. ඔවුන් මේ සඳහා යොදාගෙන තියෙනවා විශාල ලයිට් පුවරු. ඒ වගේම අපිට හිතා ගන්නවත් බැරි විදිහේ තාක්ෂණයකින් හදපු ශබ්ද විකාශන යන්ත්‍ර. ඔවුන් මේකට මීට අමතරව එකතු කරලා තියෙනවා ශාරීරිකව විඳින්න පුළුවන් දේවල්. මම මේ කිව් එක හරියට තේරුන්නේ නැත්නම් ඔයා මෙහෙම හිතන්න. ඔයා යනවා බස් එකක ලොකුම ලොකු කන්දක. ඉතින් එතකොට බස් එකේ යද්දි ඔයාගේ සීට් පවා හෙල්ලෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තාක්ෂණයක් චීන ෆිල්ම් හෝල් වල මෙන්න මේ වෙද්දි භාවිතා වෙනවා. එතකොට ඔයා හිතාගන්න 5D තාක්ෂණයත් එක්ක අපි ෆිල්ම් එකක් බලනවා කියන්නේ ඒක අපිට මොන වගේ අලුත් අත්දැකීමක් වෙයිද කියලා. දැන් නම් ඔයා මේ දකින්නේ 6D තාක්ෂණය භාවිතා කරලා ෆිල්ම් පෙන්වන හෝල් එකක්. චීනයේ නිර්මාණකරුවන් චූටි කපටි වැඩක් තමයි මෙන්න මේ 6D තාක්ෂණය සඳහා භාවිතා කරලා තියෙන්නේ. මෙහිදී කරලා තියෙන්නේ චිත්‍රපටයේ විකාශනය වන අතරතුර චිත්‍රපටයේ යන දර්ශන වලට සමාන වෙන විදිහට නළුවන්න සහ නිලියන්න ඉස්සෙල්ලාම සරසනවා. ඊටත් පස්සේ මෙන්න මේ විදිහට සරසවපු නළුවන් සහ නිලියන් මෙන්න මෙයාලා ප්‍රේක්ෂකයන් අතරින් යවනවා. ඔයා හිතන්න ඔයා දැන් බලන ෆිල්ම් එකේ වෘකයන් රැලක් විසින් මිනිස්සුන්ට පහර දෙනවා. ඒ වගේම පහර දෙන වෘකයන්ට එකතු වෙන්න තවත් වෘකයෝ ඔයාගේ දෙපසින්ම දුවගෙන යනවා. ඒක ටිකක් අමුතු අත්දැකීමක් වගේ නේද? ඔව් අන්න ඒ වගේ අලුත් අත්දැකීමක් තමයි චීනයේ මිනිසුන් 6D තාක්ෂණය කියලා මෙයාලට දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ වෙද්දි දැනෙන්න පටන් ගන්නවා ඔයා ඉන්නේ සටන් බිමක කියලා. කොහොම නමුත් මේක තාක්ෂණයට එහා ගියපු හරි අමුතු අත්දැකීමක්. ඉතින් මේ වගේ තාක්ෂණයක් එක්ක ෆිල්ම් බලන්න ඔයත් කැමතිද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න.